ඉතින් ඔන්න දැන් Facebook එක හරහා නිල වශයෙන් මුදල් පෙීමේ අවස්ථාව ඔයාලට හිමි වෙලා තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් YouTube එක වගේම අපි දාන content, videos and text වගේ ඒවට Facebook හරහා මුදල් දෙන්න අපිට නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. ඉතින් අපි ළඟදී අපේ Facebook page වලට මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා අපිට කිව්වා දැන් ඔයාලා දාන content වලට Facebook එක හරහා සල්ලි ගෙවන බව. Facebook එකෙන් අපිට දීපු ලොකුම වටිනා අවස්ථාවක්. ඉතින් මේක ඔයාලා මගේ අරගන්න නැතුව try කරලා බලන්න. ඇත්තටම කිව්වොත් මේ අපි දාන normal photo එක කරනවත් අපේ normal views යනවා නම් අනිවාර්යයෙන්ම Facebook එකෙන් අපිට සල්ලි ගෙවනවා. හරියටම කිව්වොත් මේ YouTube එකේ වගේම දැන් Facebook එකේ සල්ලි පෙීමේ අවස්ථාව අපිට හිමි වෙලා තියෙනවා. අද වීඩියෝ එකක් කතා කරන්නේ මේ Facebook page එක හරියටම නිවැරදි ස්ටෙප් එකකට හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ page එක හදපු ගමන් සල්ලි ගන්න පුළුවන් වෙන මොනටයිස් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වැදගත් තැන් මිස් වෙන්න පුළුවන්. ඉතින් යන්න කලින් දාන්න වීඩියෝ එකට ලයික් එකක්. එහෙනම් අපි යමු අද අපි අපේ වීඩියෝ එකට. මම දැන් මෙන්න මේ විදිහට මගේ ෆෝන් එක අරගෙන මගේ Facebook app එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයා මේක Facebook account එක නෙවෙයි Facebook page එකක් හදන්න ඕනේ. Facebook page එක account එක කියන්නේ දෙක. ඒකින්ද වීඩියෝ එක මිස් කරගන්න නැතුව බලන්න. ඉතින් ඔයා මෙන්න මෙතන තියෙන ඉරිතුණු ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ කොඩි එක වගේ logo එකක් එක pages කියලා එකක්. ඔයා ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන create කියලා උඩින් තියෙනවා බටන් එකක්. ඔයා ඒක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා මෙන්න මේ විදිහට ඔයාලට create your page කියලා පොඩි presentation එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මේ යට තියෙන get started කියන වන්න එක ක්ලික් කරගන්න. දැන් ඔයාලට මේ page එක නමක් දෙන්න තියෙනවා. ඉතින් මම මේ page එක හදන්නේ මගේ channel එකට. මම මේක ඉන්න මගේ channel එකේ නම මෙතනට දෙනවා. මම මේ විදිහට නමක් දීලා මෙන්න මෙතන තියෙන next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මෙතන ඔයාගේ channel එක හරි මොකක් හරි ඔයා page එක හදන දේ මොකක් සඳහාද කියලා හදන්නේ. ඉතින් මම මේක හදන්නේ digital creator කියන එකට යට තමයි මම මේක හදන්නේ. ඉතින් ගොඩක් ඒවා digital creator කියන එක තමයි ගැලපෙන්නේ. ඉතින් මේ විදිහට digital creator කියන එක දීලා create කියන එක මම ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් අහනවා මේ page එක හදන්නේ ඔයාගේ promote your products or service ද කියලා. ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරනවා. ඒක brand කරගන්නද මේ page එක හදන්නේ. එහෙම නැත්නම් create content and content with fans. ඉතින් ඒ කියන්නේ ඔයා YouTube එකේ වගේ තමයි. ඔයා content හදලා ඒවයින් ඔයාගේ fansලා හදාගන්න එක. ඉතින් මම content create content and content with fans කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ තියෙන continue button එක ක්ලික් කරගන්නයි තියෙන්නේ. හරි. දැන් ඔයාලට මෙන්න මෙතනට ඔයාලගේ front picture එකක් සහ ඔයාලගේ channel එකේ logo එක ඕනනම් දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ channel එකේ logo එක දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ cover photo එකක් ගන්න හොඳ මගේ channel එකේ logo එක දෙනවා. ඉතින් ඔයාලට මෙතන මේ photo එක ඇතුළත් කරගෙන සමහර photo තියෙන මේකට set වෙන්නේ නැති. ඉතින් ඔයාගේ channel එකේ logo එක වගේ එහෙම set වෙන්නේ නැත්නම් ඔයා ඒක screenshot එකක් අරගෙන ඒක මේකට ඇතුළත් කරා. ඊට පස්සේ මේක හරියනවා. ඊට පස්සේ ඔයා මෙතන මේ තියෙන next button එක click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ tab එකක් open වෙලා ඔයාගේ මෙතනින් අහනවා ඔයාලට friends ලාට invite කරන්න ඕනද කියලා. ඉතින් මේක අනිවාර්ය නෑ. මම මෙතන කාටවත් invite කරන්නේ නෑ. මෙන්න මෙතන තියෙන next button එක click කරනවා. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට tab එකක් open වෙනවා. මේක ඒවා මුකුත් වෙනස් කරන්න ඕනේ නෑ. මෙන්න මෙතන මේ තියෙන done button එක click කරගන්න. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ Facebook page එක සාර්ථකව create වෙලා තියෙනවා. ඉතින් අපි මේ අද Facebook page එකේ ඉන්න ගමන් ඔයාලගේ normal Facebook account එකට switch on නම් මෙන්න මෙතන මේ තියෙන profile icon එක click කරලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ normal account එක. ඔයා ඒක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ normal account එක බලා ගන්න පුළුවන්. මේ විදිහට පොඩි සරල වැඩ කොටසක් යට තමයි මේ Facebook page එක අපිට හදාගන්නේ. Facebook page එක ගන්න අපි නිකන් හිටියට ඒ වගේම නිකන් මොකද නොදා හිටියනම් සල්ලි ලැබෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මොකක් හරි වැදගත් content එකක්. ඒ නැත්තම් වැදගත් ෆොටෝ ඒ වගේ දේවල් මේ Facebook page එකට ඇප්ලයි කරනවා නම් තමයි අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. මේ Facebook page එක ගහලා ෆොටෝස් දාලා අපි මේ සල්ලි හොයන්නේ කොහොමද? ඉතින් අපි බලමු හරියටම හරි නිවැරදි ස්ටෙප් යටතේ මොනටයිස් එක ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන උඩ කොනෙන් බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් අයිකන් එක. ඉතින් ඔයා මේක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩ කොනෙන් බලා ගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් කියලා ටැබ් එකක්. ඔයා ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ මෙතන උඩින් තියෙන ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් එහා කොනේ මොනටයිසේෂන් කියලා ටැබ් එකක් තියෙනවා. ඔයා ඒකට යන්න ඕන.
ඉතින් ඊට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාලට මොනටයිසේෂන් ඇප් කරන්න පුළුවන් දේවල් ටික. ඉතින් ඔයාලට මෙන්න මෙතන තුන්වෙනියට වගේ බලා ගන්න පුළුවන් content monetization. ඉතින් අපි මෙතන කරන්නේ content monetization විතරයි. මොකද අපිට VCM money හොයන්න පුළුවන් මේ content monetization කියන එකේ. ඉතින් ඔයා ඒක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් I am interested කියලා බටන් එකක් තියෙනවා. ඔයා ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මොකක් හරි ටයිප් කරන්න තියෙනවා. ඉතින් ඔයා මේක ටයිප් කරන්න ඕන දේ ඔයා යන්න ආයෙත් ඔයාගේ channel එකේ page එකට. ඉතින් මම මේ විදිහට මගේ Facebook page එකට යනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ තියෙන profile icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන dot තුනක් තියෙනවා. ඔයා ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට යටටම ගියාම බලා ගන්න පුළුවන් invite people to connect කියලා. ඉතින් ඔයා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් දෙවනියට copy කියලා. ඔයා ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ channel එකේ URL එක copy වෙනවා. ඔයා අන්නේ copy කියන එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ආයෙ ඔයා යන්න ඔයාගේ අර dashboard එකට. මම මේ විදියට මගේ අර dashboard එකට යනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් මෙන්න මේ channel එකේ profile එක තියෙනවා. ඉතින් මේකෙන් ගිහින් මෙන්න මෙතන professional dashboard කියන එකෙන් මෙන්න මෙතන monetization කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ content monetization කියන එකට ගිහිල්ලා I am interested කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් මෙතනට ඔයාලා අර copy කරගෙන ආපු URL එක paste කරගන්නයි තියෙන්නේ. ඉතින් අපිට මේ URL එක දීලා නිකම් ඉන්න බෑනේ. ඉතින් අපි මෙතන type කරගමු please give me a monetization කියලා. ඉතින් මම මේ විදිහට please give me a monetization කියලා type කරනවා. ඉතින් ඔයා මේක spellings වරද්දන්න නැතුව type කරගන්න. ඔයාලට මේක අමාරුයි වගේ නේ. ඔයා description box එකේ මේ ටික දාලා තියෙයි. ඔයා copy කරගෙන ඇවිල්ලා මෙතනින් paste කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික type කරගෙන මෙන්න මෙතන submit interested කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් interest submit කියලා. කියන මොනටයිස් එක ඇප්ලයි කරලා අපිට ටික දවසකට පස්සේ මේ Facebook ආයතනෙන් අපේ Facebook page එක බලලා හොඳ review එකක් දෙනවා. Facebook page එකට ඔයා photos videos වගේ දේවල් දාන්න එක එක website එකේ TikTok එකෙන් වගේ download කරපු photos videos නම් දාලා වැඩක් නැහැ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේකට දාද්දි ඔයා විසින්ම ගත්තොත් නැත්නම් ඔයාම අනිත් content වගේ දේවල් අප්ලෝඩ් කරනවා නම් තමයි හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාම ගත්ත ඔයාගේම content වගේ දේවල් apply කරලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. content එකට හරි photo එකට හරි අනිවාර්යෙන් හොඳට views යනවා. එහෙම නැත්නම් හොඳට react එකම තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා නම් ඔයාගේ videos photos වගේ දේවල් හොඳට views එහෙම යනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට Facebook කරා ලොකු ගණනක් ගන්න පුළුවන්. video එක ගැන මොකද? video එක හොඳයි නම් ඔයාලට comment box එකේ comment එකක් දාලා අපි දිරිමත් කරන්න. ඉතින් මේ අපේ ඊළඟ video එක දෙන්නේ comment එක ලොකුවට වැදගත් වෙනවා. අපේ channel එකේ video අදම නම් කරන්න. ඔය යට තියෙන subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න.